මම දන්නවා ඔයා මේ වීඩියෝ බලන්නාවේ ඇයි කියලා. අපි මනුෂ්‍යයෝ වශයෙන් ජීවිතයේ ඉදිරියට යන්න කෙනාගෙන් කෙනාට විවිධ හීන බලාපොරොත්තු තියෙනවා. ඒවා නැති කරගන්න එපා. හීන බලාපොරොත්තු තමා අපි අනාගතය වෙනුවෙන් ජීවත් කරවන්නේ. ජීවිතයේ කිසිම අරුතක් නැති මනුස්සෙට උනත් හීන බලාපොරොත්තු තියෙනවා නම් ඔහුගේ ජීවිතයට නව අරුතක් ලබා දෙනවා. ඒත් හැමෝටම හීන බලාපොරොත්තු තිබ්බත් බහුතරයක් සිටින්නේ ඒවා බලාපොරොත්තුවක් විතරක් වෙන්න දීලා ඔහේ බලන් ඉන්න අය. මම කලින් කියවනේ හීන බලාපොරොත්තු තමා මනුස්සයෙක්ව අනාගතය වෙනුවෙන් ජීවත් කරවන්න කියලා. ඉතින් මෙහෙම ජීවත් වෙන මනුස්සයන්ට කොටස් දෙකක් ඉන්නවා. එක බලාපොරොත්තු සැබෑ කරගන්න අය. දෙක බලාපොරොත්තුවක් ලෙසම තියාගෙන ඉන්න අය. ඉතින් ඔයත් මෙතනින් කොහොම කෙනෙක්ද බලන්නකෝ. පළවෙනි අය බලාපොරොත්තු සැබෑ කරගන්න අය. මේ අය තමා බලාපොරොත්තු සැබෑ වෙනකම් නොකඩෙන විශ්වාසයකින් ඒ වෙනුවෙන් මහන්සි වෙන අය. මේ අය තමා හීන බලාපොරොත්තු ඉක්මනින්ම සැබෑ කරගන සාර්ථක වෙන අය. ඉතින් ඔයා එහෙම කෙනෙක් නම් ඔයාගේ හීන බලාපොරොත්තු සැබෑ වෙනකම්ම අතාරින්න එපා. ඔයාට පුළුවන්. දෙවැනි අය තමා බලාපොරොත්තුවක්ම වෙන්න දීලා ඔහේ බලන් ඉන්න අය. ඔයා එහෙම බලන් ඉන්න කෙනෙක් නම් ඔයා මේක හොඳට ඔලුවට ගන්න. ඔයාගේ හීන බලාපොරොත්තු කවුරුත් සැබෑ කරලවත් නිකං සැබෑ වෙන්නවත් නෑ. ඒවා සැබෑ කරගන්න ඕනේ ඔයා විසින්මයි. අද වැඩ හෙටද කල්දාන්නේ නැතිව අදම කරන්න පුරුදු වෙන්න. ඔයාගේ කම්මැලිකමට තිත තියන්න. අද වැඩ කරන්න ඕනේ හෙට දිනන්න නම් ඒක ඔළුවේ තියාගන්න. කවදාවත් එසේ බලාපොරොත්තු විතරක් හිතේ තියන් ඔහේ බලන් ඉන්න එපා නිකම්ම හැබෑ වෙනකම්. ඔයා හැබෑ කරගන්න. ඔයා මේ අද ඉදන් මේ දැන් ඉදන් ඔයාගේ හීන බලාපොරොත්තු සැබෑ වෙන දවස එනකම්ම මහන්සිලා කැපීමෙන් වැඩ කරන්න. තමන්ව විශ්වාස කරන්න. මට විශ්වාසයි වාට පුළුවන්. දැන් මටත් එක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එක බලන ඔයා අද ඉදන් මේ දැන් ඉදන් තමන්ට තියෙන හීන බලාපොරොත්තු වෙනුවෙන් ඒවා කවුරුත් සැබෑ කරලවත් නිකම්ම සැබෑ වෙන්නවත් වෙනකම් බලන් ඉන්නේ නැතු තමන්ම සැබෑ කරගන්නවා කියන බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හීන බලාපොරොත්තුව ඉක්මනින්ම සැබෑවෙන දවස ඉක්මනටම එන්න කියලා. ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වුණාද කියලා මට කමෙන්ට් එකක් දාන්න. channel එකත් subscribe කරන්න. ඔයාට බුදු සරණයි.